රැතිස්සේ සුවනින්ද ඉද්දී එකපාරටම කකුලේ නහරයක් ඇදිලා දරාගන්න බැරි දරුණු වේදනාවකින් ඔබ කෑගහලා ඇහැරිලා තියෙනවද? නැත්තම් පාරේ දුවද්දී බයිසිකල් පදිද්දී වැවකින් පීනලා ගොඩට එන්න හදද්දී එකපාරටම කෙන්ඩ පෙරලිලා අසරණ වෙලා තියෙනවද? අඩුම තරමේ නිකන් වාඩි වෙලා ඉද්දී කකුලේ ඇඟිලි ටික එකපාරටම යටට නැමීගෙන ඇඹරිලා කෙලින් කරගන්න බැරි තරමට ගල් වෙලා තියෙනවද? මිනිත්තු කිහිපයක් යනකම් ඇඟිල්ලක්වත් හොලවන්න බැරුව මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙන මේ අත්දැකීම ඔබ හිතන්නේ සරල දෙයක් කියලාද? හැබැයි ඔබ දන්නවද කිසිම මහන්සියක් නැතුව සුවනින්ද ඉද්දී එහෙමත් නැත්තම් නිකන් වාඩි වෙලා ඉද්දී නිතරම කෙන්ඩ පෙරලෙනවා නම් ඒක ඊටත් වඩා භයානකයි. මොකද ඒකෙන් සංඥා කරන්නේ ඔබේ ශරීරය ඇතුලේ දරුණු ස්නායු ආපදායක් ලියලමින් පවතිනවා කියන එකයි. මුලින්ම අපි බලමු කෙන්ඩ පෙරලෙන හැමෝටම ස්නායු ආපද තියෙනවද කියලා. කෙලින්ම කිව්වොත් නැහැ. ජීවිතේට එකපාරක් දෙපාරක් කෙන්ඩ පෙරළුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. ශරීරයේ වතුර අඩු වුණාම නැත්තම් දවස පුරාම අධික ලෙස මහන්සි වුණාම අපේ මස්පිඩු වලට යන ලේ ගමනාගමනය මදි වෙලා මස්පිඩු එකපාරටම තද වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හැබැයි වැදගත්ම දේ මෙන්න. සතියකට දෙතුන් වතාවක් දිගින් දිගටම ඔබට රැට කෙන්ඩ පෙරලෙනවා නම් නහර ඇදෙනවා නම් අන්න ඒක සරලව ගන්න එපා. මොකද මොලේ ඉඳන් කකුලට සංඥා ගෙනියන ස්නායු පද්ධතියේ දුර්වලතාවයක් ආවම මස්පිඩු තද වෙන්න කියලා මොලයෙන් වැරදි සංඥා නිකුත් කරනවා. වෛද්‍ය විද්‍යාවේදී මේකට කියන්නේ මසල් මිස්ෆයරින් කියලා. මේක නොසලකා හැරියොත් ඉස්සරහට එන දරුණු ස්නායු ආපදායකට ඔබට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඇයි මම මේක සරලව ගන්න එපා? ඉස්සරහට එන ලොකු අවදානමක පෙරනිමිත්තක් වෙන්න පුළුවන් කියලා කියන්නේ. අපි මේක වෛද්‍ය විද්‍යාත්මකව සරලව තේරුම් ගනිමු. අපේ සිරුරේ තියෙන හැම මස්පිඩුවක්ම ක්‍රියා කරන්නේ මොලෙන් ලැබෙන සංඥා අනුවයි. හොඳු වැට පෙළ හරහා කකුල් වලට දිවෙන මෝට ස්නායු කියලා සියුම් ස්නායු ජාලයක් තියෙනවා. සාමාන්‍ය වෙලාවට මේ ස්නායු හරහා තමයි දැන් කකුල හොලවන්න, දැන් මස්පිඩු ලිහිල් කරන්න කියලා මොලෙන් පණිවිඩ එවන්නේ. හැබැයි විවිධ හේතු නිසා මේ ස්නායු වලට පෝෂණය මදි වුණාම නැත්තම් නහර පද්ධතිය දුර්වල වුණාම මේ සංඥා ගෙනියන පද්ධතිය සෝට් වෙන්න පටන් ගන්නවා. ඔබ කිසිම මහන්සියක් නැතුව නින්දෙදි හෝ වාඩි වෙලා ඉද්දී කකුල නිසලව තියාගෙන ඉන්න වෙලාවටත් මේ දුර්වල වුණු ස්නායු එකපාරටම කලබල වෙලා දැන් මස්පිඩු තද කරන්න කියලා වැරදි ආවේග විද්‍යුත් සංඥා වගේක් කකුලට මුදා හරිනවා. අන්න ඒ වෙලාවට තමයි කකුලේ මස්පිඩු සේරම එකපාරටම ගල් වෙලා ඇඹරිලා දරාගන්න බැරි වේදනාවක් දෙන්නේ. ඔබ මේ නිතර එන සංඥාවන් නොසලකා හැරලා සාමාන්‍ය කැක්කුමක් කියලා හිතලා වේදනානාශක පෙති විතරක් බිබී හිටියොත් මොකද වෙන්නේ? ක්‍රමයෙන් මේ සියුම් ස්නායු සෛල සදහටම මේ යන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදියට ඉස්සරහට එන්න තියෙන දරුණු ස්නායු ආබාධ, අත්පා පණ නැතිවීම සහ ලේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිරවීම වැනි මාරාන්තික තත්ත්වයන්ට පවා ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසයි මේ ප්‍රශ්නය මුලින්ම නතර කරලා ස්නායු පද්ධතිය නැවත පණ ගන්නවන්න පුළුවන් ප්‍රබල ඔසුවක් අපි ශරීරයට ලබා දෙන්න ඕනේ. එහෙනම් මොකද්ද මේකට තියෙන නොවර්ණදින්න ස්වාභාවික විසඳුම? ඉංග්‍රීසි බෙහෙත් පෙති පේන් කිලර්ස් පස්සේ දුවන්නේ නැතුව අපේ පැරැන්නන් මේ නහර දුර්වලතාවයට පාවිච්චි කරපු දිව්‍යමය ඔසුව තමයි වැල් පෙනල. මේ වැල් පෙනල සාකයට පුළුවන් ශරීරයේ ස්නායු පද්ධතිය සංසුන් කරලා නහර යකඩ වගේ ශක්තිමත් කරන්න. ඒ විතරක් නෙමෙයි. කකුල්වල සියුම් ලේ නහරවල ලේ ගමනාගමනය 100%ක්ම ක්‍රමවත් කරන්න මේ සාකයට පුදුම හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ ශරීර ශක්තිය සහ ජීව ගුණය උපරිම කරන්න වගේම හන්දිපත් රුදාව ආතරයිටිස් සුව කරන්නත් වැල් පෙනල කියන්නේ රජෙක්. දැන් අපි බලමු වැල් පෙනල වල තියෙන මේ ස්නායු සුව කරන දිව්‍යමය ගුණය ශරීරයට 100%ක්ම ලැබෙන විදියට තිත්ත නැතුව රසවත් කොළ කැඳක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම වැල් පෙනල වැලෙන් ගොඩක් මෝරපු කොළ අයින් කරලා මේ වගේ ලාකුල පාට ලපටි කොළ සහ දරු විතරක් වෙන් කරලා හොඳින් පිරිසිදු කරගන්න. ඊළඟට මේ පිරිසිදු කරගත් වැල් පෙනල කොළ ටිකට වතුර සල්පයක් එකතු කරලා වංගෙඩියක දාලා හොඳින් කොටා ගන්න. එහෙමත් නැත්නම් බ්ලෙන්ඩර් එකකට දමලා හොඳින් අඹර ගන්න. ඊට පස්සේ පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ පෙනේරයකින් පෙරාගෙන මේ වගේ උකු වැල් පෙනල ඖෂධීය යුස ටික වෙනම භාජනයකට වෙන් කරලා තියාගන්න. කලින් උයාගත් රතු කැකුළු බත් කැඳයකට භාවිතා කරන්න පුළුවන්.
මෙන්න මෙතනදී වැදගත් රහසක් තියෙනවා. කැඳයක උයනකොට ඒකට සුදුලූණු බික් කිහිපයක් සහ ඉඟුරු කැබැල්ලක් සිහින්ව ලියලා එකතු කරන්න. මොකද සුදුලූණු සහ ඉඟුරු කියන්නේ වැල් පෙන්වල තියෙන ස්නායු සහ ශරීර උත්තේජනය කිරීමේ ගුණය තවත් C ගුණයකින් වැඩි කරන්න පුරුවන් සුපිරි ද්‍රව්‍ය දෙකක්. බත් එක හොඳින් තැම්බිලා පිරිවුණාට පස්සේ රස අණුව ලුණු එකතු කරලා උකු පොල් කිරි ටිකක් මේකට දමා ගන්න. පොල් කිරි ටික දාලා කැඳ එක නටාගෙන එද්දි අපි කලින් ලෑස්ති කරගත්තු වැල් පෙනල යුස ටික මේකට එකතු කරනවා. මෙන්න මෙතනදි තමයි ලොකුම වැරද්ද ගොඩක් අය කරන්නේ. වැල් පෙනල යුස දැම්මට පස්සේ කැඳ එක විනාඩියක් වගේ කෙටි වෙලාවක් මදක් රත් වෙන්න හැරලා එකපාරක් හැඳි ගාලා වහාම ලිපෙන් බා ගන්න ඕන. ගොඩක් වෙලාව පදම් වෙන්න හෝ තැම්බෙන්න ඇරියොත් වැල් පෙනවල තියෙන සැබෑ ඖෂධීය ගුණය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මෙන්න මේ විදිහට උදෑසන හිස්බඩ උණු උණුවේ වැල් පෙනල කැඳ කෝප්පයක් සතියකට දවස් 2ක් හෝ 3ක් බොන්න පුළුවන් නම් ඔබේ කකුල් පෙරලීම, ඇඟිලි ඇඹරීම වගේම මුළු සිරුරේම තියෙන නහර සහ ස්නායු දුර්වලතා හැමදාටම සුව කරගන්න පුළුවන්. දැන් අපි බලමු උදේට කැඳ බොන්න අකමැති අයට දවල් කෑම වේලට එකතු කරගන්න පුළුවන් ශරීරයේ නිවන රසවත් වැල් පෙනල මැල්ලුමක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. මැල්ලුමකට නම් අනිවාර්යයෙන්ම වැලේ උඩින්ම තියෙන ලා ලපටි දළු සහ කොළ විතරක් වෙන් කරලා ගන්න. මෝරපු කොළ ගත්තොත් මැල්ලුම අධික ලෙස තිත්ත වෙනවා වගේම කෙඳි ගතිය නිසා හපන්නත් අමාරු වෙනවා. මේ වෙන් කරගත්තු ලපටි කොළ ටික හොඳින් හොදලා ජලය බේරෙන්න ඇරලා මෙන්න මේ වගේ ඉතාමත් සිහින්ව ලියා ගන්න. කොළ ටික සිහින්ව ලියන තරමටම මැල්ලුමේ රසය වගේම මෘදු ගතියත් වැඩි වෙනවා. ලියාගත් වැල් පෙන්ල කොළ ටිකට ගාගත්තු පොල් සල්පයක්, සිහින්ව ලියාගත් රතු ලූණු, අමු මිරිස්, කහකුඩු සහ රස අණුව ලුණු එකතු කරන්න. දැන් දෙහි ඇඹුරු සල්පයකුත් මිරිකලා මේ හැමදේම කොළ ටික එක්ක හොඳින් කලවම් කරලා අත්ගුණයත් එක්ක එකතු කරලා පදමට අනා ගන්න. දැන් තමයි මේ මැල්ලුමේ තියෙන වටිනාම ඖෂධීය රහස එන්නේ. සාමාන්‍යයෙන් මැල්ලුමක් මේ වගේ ලිපේ තියලා ගොඩක් තම්බන්න එපා. මැල්ලුම ලිපෙන් තියලා විනාඩියක් හෝ 2ක් වගේ කෙටි වෙලාවක් මදක් රත් වෙන්න විතරක් හැරලා වහාම ලිපෙන් බා ගන්න. වැල් පෙනල කියන්නේ රත් වෙද්දී ගුණේ නැති වෙන සාකයක්. ඒ නිසා කොළ පාට ඒ විදිහටම තියෙද්දි ලිපෙන් බා ගන්න එක තමයි නියම ක්‍රමය. මේ විදිහට හදාගන්න වැල් පෙනල මැල්ලුම සතියට දවස් 2ක් දවල් බත් වේලට එකතු කරගන්න පුළුවන් නම් දවස් 30 තියෙන ඇඟපත රුදාවයි මහන්සියයි විතරක් නෙමෙයි, නින්දෙන් කකුල පෙරලෙන එකත් සදහටම නැති කරගන්න පුළුවන්. ස්නායු ආබාධවලට අමතරව කෙන්ඩ පෙරලෙන්න බලපාන ප්‍රධාන හේතු 3ක් තියෙනවා. පළවෙනි හේතුව ශරීරයේ ජලය සහ ලවණ සාවද්‍ය ලෙස අඩුවීම. බහුතරයක් දෙනාට කෙන්ඩ පෙරලෙන්න බලපාන අංක 1 රහස් හේතුව තමයි මේක. අපේ ඇඟේ තියෙන මස්පිඩු නම්‍යශීලීව ලිහිල් වෙන්න වගේම තද වෙන්නත් ප්‍රධාන ලවණ වර්ග 4ක් අත්‍යවශ්‍යයි. ඒ තමයි පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් සහ සෝඩියම්. ඔබ දවස පුරාම ඇති තරම් වතුර බොන්නේ නැති කෙනෙක් නම් අධික ලෙස දාඩිය දානකොට මේ වටිනා ලවණ වර්ග ටික මුත්‍රා සහ දාඩිය හරහා ඇඟෙන් පිට වෙලා යනවා. ඉතින් මස්පිඩු වලට අවශ්‍ය කරන ලවණ පෝෂණය නැති වුණු ගමන් මස්පිඩු වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා එකපාරටම තදින් ගැට ගැසෙනවා. දෙවැනි හේතුව තමයි කකුල් වලට යන ලේ මදිවීම. අපේ මස්පිඩු නිරෝගීව වැඩ කරන්න නම් ඒවට නිතරම නැවුම් ලේ සහ ඔක්සිජන් ගලාගෙන එන්න ඕන. හැබැයි ඔබ ඔෆිස් එකක හෝ ගෙදර එකම ඉරියව්වෙන් ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්නව නම්, නැත්තම් නිතරම කකුලක් උඩ කකුලක් තියාගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නව නම්, ඒ වගේම වයසට යද්දී ලේ නහර පටුවීම නිසා කකුල් වලට පහළට යන ලේ ගමනාගමනය සෑහෙන්න බාල වෙනවා. මෙන්න මේ විදිහට මස්පිඩු වලට යන ලේ සහ ඔක්සිජන් බිඳුවටම බැස්ස ගමන් මස්පිඩු ඔබට අනතුරු ඇඟවීමේ පණිවුඩයක් විදිහට එකපාරටම තද වෙලා දරුණු වේදනාවක් ලබා දෙනවා. තුන්වෙනි හේතුව තමයි මස්පිඩු වලට දරා ගන්න බැරි බරක් දීම. ඔබ පාරේ දුවද්දී, වැවක පීනද්දී, බයිසිකල් පදිද්දී නැත්තම් කුඹුරේ වත්තේ පිටියේ දවස් 30 මහන්සි වෙලා වැඩ කරද්දී කකුලේ මස්පිඩු වලට ඔරොත්තු නොදෙන තෙරපුමක් ලැබෙනවා. මේ අධික මහන්සිය නිසා මස්පිඩු ඇතුලේ ලැක්ටික් ඇසිඩ් කියන රසායනිකය පිරෙන්න ගන්නවා. මස්පිඩුව උපරිමයට මහන්සි වෙලා ඒට තවදුරටත් ලිහිල් වෙන්න ශක්තියක් නැති වුණු අවසාන තප්පරේදී ඒක එකපාරටම ගල් වෙලා ඇඹරිලා සදහටම ලොක් වෙන්න හදනවා. දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝ වතුර අඩු වුණාම, ලේ මදි වුණාම, මස්පිඩු මහන්සි වුණාම වෙන කෙන්ඩ පෙරලීමට වැල් පෙන්ල බීලා වැඩක් තියනවද කියලා. මෙන්න මේකයි නියම රහස. වැල් පෙන්ල කියන්නේ නිකම්ම නිකන් කොළ ජූස් එකක් නෙමෙයි. වැල් පෙන්ල වලට පුළුවන් ඔබේ කකුල් වල පටු උණු ලේ නහර හොඳින් පළල් කරලා මස්පිඩු වලට යන ලේ ගමනාගමනය 100ට 200කින් වේගවත් කරන්න. ඒ විතරක් නෙමෙයි,
ඔබ දවස තිස්සේ මහන්සි වෙලා වැඩ කරද්දී කකුලේ මස්පිඬු ඇතුලේ පිරෙන ලැක්ටික් ඇසිඩ් කියන විස රසායනිකය දිය කරලා තදවුණු මස්පිඬු ලිහිල් කරන්න මේ ශාකයට පුදුම දිව්‍යමය හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙහි ස්වාභාවික පොටෑසියම් සහ කැල්සියම් වැනි ලවණ බහුල නිසා ඇඟෙන් නැතිවුණු ලවණ පෝෂණය කකුල වලට නැවත ලබා දෙනවා. අන්න ඒ නිසායි හේතුව ස්නායු ආබාධයක් වුණත් නැතත් මේ කියපු බාහිර හේතු තුන වුණත් ඒ හැම දෙයකටම තියෙන නොවර්ධින එකම බෙහෙත වැල්පෙනලා වෙන්නේ. හැබැයි මෙන්න මෙතනයි රහස තියෙන්නේ. ඔබ දවස පුරාම හොඳට වතුර බොනවා නම් කිසිම මහන්සියක් වෙලා නැත්නම් ඇඟ නිසලව තියෙන රෑ නින්දෙදිත් සතියට 2-3 වතාවක් දිගින් දිගටම කෙන්ඩ පෙරලෙනවා නම් අන්න ඒක තමයි ස්නායු පද්ධතියේ දුර්වලතාවයක පෙරනිමිත්තක් වෙන්නේ. සරලවම කිව්වොත් බාහිර කිසිම හේතුවක් නැතුව ඇඟ ඇතුළෙන්ම මේ ප්‍රශ්නය නිතරම එනවා නම් අන්න ඒ වෙලාවට තමයි අපි මේක ස්නායු ආබාධයක් දක්වා යන්න කලින් වහාම නතර කරගන්න ඕනේ. අන්න ඒ නිසයි ඒ හැම ප්‍රශ්නයකටම හරියන මස්පිඬුයි ස්නායුයි දෙකම එකපාරේ යකඩ වගේ ශක්තිමත් කරන අපේ වැළපෙළර රහස ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. මෙතනදී තව සමහරු අහන්න පුළුවන් කෙන්ඩ පෙරළුනාම ලුණු වතුර ටිකක් බිව්වාමත් අඩු වෙනව නේද? ඉතින් මොකටද වැල්පෙල්ල හොය හොය දඟලන්න කියලා. එකපාරටම කෙන්ඩ පෙරලිලා දරාගන්න බැරි වේදනාවකින් ඉන්න වෙලාවක සනිකව ප්‍රථමාධාරයක් විදියට ලුණු වතුර වීදුරුවක් බීවාම ඒ වෙලාවේ තදවුණු මස්පිඬු ලිහිල් වෙලා යනවා. මොකද ඇඟෙන් නැතිවුණු සෝඩියම් ලවණය ලුණු වතුරෙන් සනිකව ලැබෙනවා. හැබැයි මතක තියාගන්න ලුණු වතුර කියන්නේ తాවකාලික පැලස්තරයක් විතරයි. ඒකෙන් කෙන්ඩ පෙරලෙන ලෙඩේ මුළුමනින්ම සුව වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට ප්‍රෙෂර් එක එහෙමත් නැත්නම් අධිරුධිර පීඩනය වකුගඩු ආබාධ හෝ හෘද රෝග තියෙනවා නම් මෙහෙම නිතර ලුණු වතුර බොන්න ගියොත් ඒක ජීවිත අනතුරක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසයි අපිට වැල්පෙන්ල වටින්නේ. වැල්පෙන්ලවල තියෙන්නේ ප්‍රෙෂර් වැඩි කරන සෝඩියම් නෙවෙයි. මස්පිඬු සහ ස්නායු නිරෝගී කරන ස්වාභාවික පොටෑසියම් සහ කැල්සියම්. ඒ වගේම වැල්පෙන්ල වලින් කරන්නේ ඒ වෙලාවට විතරක් ලෙඩේ යටපත් කරන එක නෙවෙයි. දුර්වල වුණු ලේනහර පද්ධතියයි ස්නායු පද්ධතියයි මුල ඉඳන්ම සුව කරලා කෙන්ඩ පෙරලන ලෙඩේ සදහටම ශරීරයෙන් තුරන් කරලා දාන එකයි. වැල්පෙන්ල කියන්නේ ප්‍රබල ඔසුවක් නිසා සතියකට දවස් 2ක් හෝ 3ක් පාවිච්චි කිරීම සෑහෙන ප්‍රමාණවත්. ඊට වඩා පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේම දිනපතා හොඳින් වතුර බොන්නත් අමතක කරන්න එපා. ඔබටත් වැල්පෙන්ල බීජ සොයාගන්න අපහසු නම් අපගේ ඇග්‍රිකල්චර් නොමිලේ බීජ හා රෝපණ ද්‍රව්‍ය බෙදා හැරීමේ අලුත්ම වැඩසටහන ගැන තොරතුරු දැනගන්න. තිරේ දිස්වෙන අංකයට WhatsApp පණිවුඩයක් පමණක් යොමු කරන්න. අද වීඩියෝවෙන් ඔබේ ජීවිතේට වැදගත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් වීඩියෝට ලයික් එකක් දාලා ඔබේ අදහස් පල්ලෙහෙන් කොමන්ට් කරන්න. නිතරම කෙන්ඩ පෙරලෙන ඔබේ යාළුවෙක් ඉන්නම නම් ඔහුටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ සෞඛ්‍ය සහ කුසිකාර්මික රහස් දිගටම දැනගන්න අපේ channel එක අදම subscribe කරලා තියාගන්න.